කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් මේ දවස්වල මගේ weight loss journey එක කොහොමද කරගෙන යන්නේ කියලා තමයි තවත් vlog එකකින් ඔයගොල්ලොත් එක්ක මේ විදිහටම share කරගන්නේ. ඉතින් මතක් කරනවා වීඩියෝ එක පටන් ගන්නකොටම මගේ weight loss journey එකේ vlogs මුලින් ඉඳලම බලන්න. ඕගොල්ලන්ටත් පුළුවන් ලේසියෙන් පහසුවෙන් weight එක loss කරන්න මාත් එක්ක එකතු වෙලා. ඉතින් දැන් මේ බලන්නේ ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්න හිතුවා ගිය සතිය අවසන් වෙනකොට මගේ තිබුණ බර. ඔයගොල්ලෝ දන්නවා සාර්ථක මම මේ වෙනකොට කිලෝ 10ක් අඩු කරලා තියෙනවා. ඉතින් මගේ බර දැන් කිලෝ 55 ග්‍රෑම් 500යි කලින් සතිය අවසන් වෙනකොට. අපි බලමු මේ සතිය මම මොනවද ගත්ත කෑම. ඒ වගේම මේ සතිය ඉවර වෙනකොට මගේ බර කොච්චරක් අඩු වුණාද කියලා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි හැමෝම කන්න කැමති රොටි. එක ලුණු මිරිසක්. ඉතින් මේ දවස්වල වැස්ස සීතලයි. ඒ නිසා අපි හැමෝටම ආසයි රොටි කන්න. එහෙම කන්න හිතනවාම අනේ අපි ඩයට් නේ කියලා රොටි කන්නේ නැතුව ඉන්න එපා. ඔයාලටත් පුළුවන් හෙල්ලි විදිහට රසම රසට රොටි හදන්න බලමුද කොහොමද කියලා. කලින් vlog එකේදී අක්කා කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා recipes Facebook දාන්න එපා. පුළුවන් නම් YouTube එකෙන් එකතු කරගන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මම edit කරපු videos මේකටම එකතු කරගන්න Facebook දාපු videos මේ වීඩියෝ එකෙන් recipes ටික. hello අසනීප දවසට කටට සැරට රොටියක් කන්න තිබ්බොත් කියලා හිතුනහම අනේ මම ඩයට් නේ කියලා වොරි වෙන්න ඕනද? නෑ නෑ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට රසම රස healthy රොටි එකක් හදන්න. ඕනේ වෙන්නේ සැමන් හරි මොන හරි මාළු වර්ගයක්, කැරට් ඔයාලට කැමතිම low calorie vegetable එකක්. ඒ වගේම ලුණු කරපිංච ටිකක් චුටියට කපලා, අම්මිරිස් කරලකුත් චුටියට කපලා. ඉතින් මම ගත්තා oats fry එකෙන් කප් භාගයකුත් තව කප් කාලකුත්. ඉතින් මේ ටික මම මුලින්ම මේ විදිහට බාස්කට් එකට දාගෙන අපි ඒකට ලුණුයි ටිකක් රස වෙන්න අවශ්‍යතාවය අනුව කැලි මිරිස් ටිකුයි කම්මිරිස් ටිකුත් උන්න දාගන්න පුළුවන්. හොඳට මික්ස් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි ප්ලාස්ටි කරගත්ත ලුණු, කරපිංච, කැරට්, මාළු ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා මේ මිශ්‍රණෙත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය රොටි හදන විදිහටම තමයි මේ දේ හදන්නේ. වෙනසකට තියෙන්නේ මේකට අපි oats flour දාන්නේ. මම පොල් එකතු කරගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික මේ විදිහට හොඳට mix කරනවා. ඉතින් හොඳට mix කරගෙන මේ විදිහට ටිකක් බෝල වගේ මේ මිශ්‍රණය ආවට පස්සේ මේකට අපිට පුළුවන් සාමාන්‍ය මත රසනේ උණු වතුර චුට්ටක් එකතු කරගන්න. වතුර ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. වැඩියෙන් එකතු කරගන්න එපා. ඒ මොනවද මේ විදිහට ඔයාලට රොටි එකට උන ඩෝ එක හදාගන්න බැරි වෙයි. ඉතින් මෙන්න මේ විදිහට සාමාන්‍ය රොටි හදන විදිහටම ඔක්කොම ටික එකතු කරලා ඩෝ එක හදාගෙන මම රොටි ටික වඩා ගන්න ඕනේ වෙන හින්දා පොඩි බෝල ටිකක් හදාගත්තා. ඊට පස්සේ ෆෑන් එකක් ලිපේ තියලා ඒ ෆෑන් එකට මුකුත් ඔයිල් මුකුත් දාන්න නැහැ. ෆෑන් එක හොඳට හීට් වුණාට පස්සේ අපි ඒකට අපි ලස්සනට හදාගත්ත රොටි ටික තියාගන්නවා. ඉතින් සාමාන්‍ය රොටි හදන තරම් වෙලාවක් තියන්න ඕනේ නැහැ මේක. හොඳට දෙපැත්ත වෙනස් කර හදාගන්න. ඔයගලන්ට පුළුවන් පොඩි රොටි හදාගත්තාම මේක ඉක්මනින්ම හදාගන්න. ඉතින් කටට සැරට කන්න ආසී තුන දවසට මෙන්න මේ විදිහ රසම රස රොටියක් හදන්න පුළුවන්. ඉතින් රොටි කන්න රසම රස ලුණු මිරිසකුත් තිබුණොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම හැදුවා තක්කලි ගෙඩියක් අරගෙන ඒකේ ස්කින් එක අයින් කරලා චුටි කෑලි වල චොප් කරලා ලුණු චුට්ටකුත් චොප් කරගෙන අමු මිරිස් කඩලකුත් චොප් කරලා දාලා උම්බලකර ටිකකුත් දාලා හොඳට දෙහි ඇඹුල් දාලා මේ විදිහේ ලුණු මිරිසක් රසම රස ලුණු මිරිසකුත් එක්ක රසම රස රොටියකුත් කන්න තිබුණාම මොන වගේ ෆීලින් එකක්ද එන්නේ අසනීප දවසකට. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වේ අසනීප දවසකට ඩයට් කරන්න බෑනේ. හෙල්දි ෆුඩ්ම කන්න වෙන හින්දා. ඉතින් මොකද කරන්න කියලා හිත ඉන්නේ නැතුව ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ රසම රස ඕට් රොටියක් හදලා රස බලන්න. ඉතින් ඔයගොල්ලෝ try කරලා කමෙන්ට් එකක් දෙන්න කොහොමද රසද කියලා. රොටි වගේම තමයි මේ තියෙන ටොටිලා රැප්ස්. ඉතින් මම කලින් vlog එකේ ඔයගලන්ට share කරගත්තා මේක whole grain වගේම wheat කියලා අපිට healthy විදියට ගන්න තියෙනවා සුපර් මාකට්ස් වල. ඉතින් අපිට රැප් එක අරගෙන ඇවිල්ලා මේ විදියට අපිට කැමති විදියට වෙනස් කරගෙන ස්පයිසස් දාලා හදාගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ vlog එකෙන්ම මේකක් හදන හැටි ඔයගලත් එක්ක share කරගන්න රෙසිපි එකක්. ඉතින් විතරයක් එකයි මම මෙතන අරන් තියෙන්නේ. ඒකට මම curry leaves එක ස්පයිසස් ටිකක් දාලා ඒ විදියට හදා ගන්නවා. මම මෙතන මේ අරන් තියෙන්නේ multi grain tortilla wrap එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න අනිවාර්යයෙන්ම සුපර් මාකට්ස් වල ඇති. ඔයගොල්ලෝ ඉන්නේ ඒරියාස් වල. ඉතින් මම මේ හදන්නේ air fry එකේ. මට ලේසි නිසා ඉතින් මම air fry එකට
ටොටිලා රැප් එක දාලා ඒක උඩින් මම හදාගත්ත අර එග් එක දාගන්නවා. ඒකට මම curry leaves, onion, chili flakes එකතු කරලා තියෙන්නේ. ඒක උඩට මම mozzarella cheese ටිකක් තිබුණා. ඉතින් cheese එකනොත් ටිකක් එකතු කරගත්තා. රසය ටිකක් වෙනස් වෙන්න ඕන නිසා. එක රසවල වලට රස බලන්න අපි හැමෝම ආසයිනේ. ඉතින් මේක ටික වෙලාවක් මම එයා ෆ්‍රයි එකේ දාලා ගත්තා. ඉතින් ඇත්තට මම ටිකක් දාලා තිබුණ ටයිම් එක වැඩි. ඒ නිසා චුට්ටක් වටේ කර වෙලා තියෙනවා. ඒත් ඒක හරිම රසයි. අර ක්‍රිස්පි ගතිය හොඳට තිබුණා. හරිම රසට මම ආසාවෙන් කෑවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක හදලා රස බලන්න. ඉතින් මේ මම ගත්ත තව බ්‍රෙක්ෆාස්ට් එකක්. ඔයගොල්ලෝ දන්නවා මම ග්‍රැනෝලා කනවා. ඉතින් මේ දවස්වල මට අසනීප නිසා මම නෝමල් මිල්ක් එක දාන්නේ නැතුව ලෝ ෆැට් එක මිල්ක් එක බොයිල් කරලා ගත්තා. එතකොට මට අර මිරිසා ගතියට ප්‍රශ්නයක් නැති නිසා මම මේකට ස්ට්‍රෝබෙරි ටිකත් එකතු කරගත්තා. ගෙදර තිබුණ නිසා කිරි එක රත් කරලා ගත්තා. ඒ නිසා මම ඒකට ඔයගොල්ලෝ දැක්ක හනි ටිකත් එකතු කරගත්තා. ටිකක් රස එන්න ඕන නිසා ඔයගොල්ලන්ට හනි එකතු කරගන්න නැති වුණත් ගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට මාරම රසයි මේක. මේත් මම තව ගත්ත ග්‍රැනෝලා එකක්. මේකට මම එකතු කරගෙන තියෙන්නේ කලින් විදිහටම ලෝ ෆැට් මිල්ක් එකතු කරලා ෆෘට් එක වෙනස් කරලා තිනවා. බ්ලූබෙරිස් ටිකක් ගෙදර තිබුණා. ඒ නිසා බ්ලූබෙරි ටික එකතු කරගෙන හනි ටිකක් එකතු කරගන්නවා. මේකටත් මම කිරි එක රත් කරලා තමයි ගත්තේ. මොකද මේ ටිකේ මට සනීප නැති නිසා ඕගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැතිනම් කිරි එක සාමාන්‍ය විදිහටම ෆ්‍රිජ් එකෙන් අයින් කරලා ටිකක් වෙලා තියලා වගේ එකතු කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. චුට්ටක් මේක අර පෙඟෙන්න තමයි ඕනේ වෙන්නේ කන්න පහසු වෙන්න. මේ බ්‍රෙක්ෆාස්ට් ඕගොල්ලන්ට හරියම ලේසියෙන් රෙඩි කරගන්න පුළුවන්. ඒවා බිසි අම්මලාට බබාලත් එක්ක ඔෆිස් වැඩත් එක්ක බිසි නම් ජොබ් එක කරන කලින් ටක් කාලා හදාගන්න පුළුවන්. මේ මම ගත්ත තව මේ මිලට් මේස්ලි එකක්. මේකත් සාමාන්‍ය ග්‍රැනෝලා වලට ටිකක් වෙනස්. ගොඩක් ලොකු රසයක් නැහැ. ඒත් ෂේප් කන්න පුළුවන්. මේකේ චොකලට් ෆ්ලේවර් එක. මේක මම ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හේතුවා. කොහොමද රසය කියලා මම කියන්නම් මේකේ. මම මේක අද හදාගන්නේ ටිකක් එකතු කරගන්නවා මිලට් වලින්. මේස්ලි වලින් එකතු කරගෙන යෝගට් එකක් එකතු කරගෙන low fat strawberry Greek yogurt එකකින් ටිකක් ඔයගලන්ට කැමති ෆ්ලේවර් එකක් එකතු කරගන්න පුළුවන්. මේ මම මේ රෙසිපීස් එකතු කරගන්නේ අර අක්කා කෙනෙක් කියලා තිබුණා. කලින් blog එකට කමෙන්ට් කරලා එයා Facebook නැහැ. ඒ නිසා හදන රෙසිපීස් පුළුවන් නම් YouTube එකෙන් එකතු කරගන්න කියලා. ඉතින් මම හිතුවා ඔයගලන්ට පහසු වෙන්න මේ විදිහට මම කෑම වර්ග හදනකොට පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් මට පහතු විදිහට බබාලාගේ වැඩත් එක්ක ඔයගලන්ට එකතු කරගන්න. මේ විදිහට මම Greek yogurt ටිකක් එකතු කරගත්තා. ඔයගලන්ට Greek yogurt නැතිනම් කර්ඩ් හරි එහෙම නැතිනම් අපි කියන්නේ මුදෝපු කිරි කියලා. මුදෝපු කිරි හරි නැතිනම් normal yogurt එකකින් හරි ටිකක් එකතු කරගන්න. මේ මට අසනීප දවසක කෑම හදන්න අපහසු නිසා කඩෙන් කෑම ගෙන ආපු දවසක්. ඔයාලා දන්නවා මගේ බ්ලොග්ස් දිගටම බලනවා නම් මම කෑම කඩනුත් අරගෙන කනවා. මම මේ දේවල් ඕගලන්ට පෙන්නන්නේ කෑම ගෙදරම හදන්න අමාරු අයට කොහොමද කඩනුත් කන්න පුළුවන්ද කියන අයිඩියා එකක් එන්න පුළුවන්. ඒ නිසා ඉතින් කෑම කනකොට ඕගලගේ මම කලින් බ්ලොග්ස් අනිවාර්යෙන් පිළිවෙලට බලන්න. බත් කනකොට කන ප්‍රමාණය අඩු කරලා අපිට පුළුවන් බත් කන්නත්. ඉතින් නොකා ඉන්න එපා ඩයට් කරනවා කියලා. මේ ඔයගලන්ට ගන්න පුළුවන් තවත් බ්‍රෙක්ෆාස්ට් එකක්. pancake, oats pancake. ඉතින් මේක මම ගොඩක් වෙලාවට හදනවා. මේ බබාලා වුණත් ගෙදර හැමෝටම වුණත් කන්න පුළුවන් එකක් මේ oats pancake කියලා කියන්නේ. මම කලින් රෙසිපි ෂෙයා කරගෙන තියෙනවා ඇත්තටම. මේක අපිට chocolate pancakes විදිහට chocolate powder ටිකක් mix කරලා හදන්න පුළුවන් oats එකටම. ඉතින් honey ටිකක් උඩින් dressing කරලා කැමති පළතුරක් එක්ක අපිට මේක ගන්න පුළුවන්. හදන හැටි මම ඇත්තටම Facebook එකේ දාලා තියෙනවා අපේ Malian family Facebook page එකේ. ඉතින් මම ආද පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ෂෙයා කරගන්නම් ඔයගලන්ට. එතකොට ලේසි නිසා මේ වීඩියෝ එක බලලා හදන්න පුළුවන් නිසා ඉතින් මේ විදිහට soft විදිහට ඔයගලන්ට pancakes හදන්න පුළුවන්. බලමු කොහොමද මම හදාගන්නේ කියලා. ඔයගලන්ට පුළුවන් oats powder එක කරලා හදාගන්න ලේසියෙන්ම මම මේ හැමදේම ඔයගලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා කලින්. ඒත් මම දැන් අද හදන්නේ normal oats එකෙන් මේ සැන්ඩි දෙක තුනක් එකතු කරගත්තා. මම අද ටිකක් වැඩි ප්‍රමාණයක් හදනවා ගෙදර හැමෝටම හදන නිසා. මේක මම හැදුවේ ස්නැක් ටයිම් එකට. ඉතින් ඊළඟට මම එක බිත්තරයක් තමයි එකතු කරගත්තේ. ඔයගලන්ට බිත්තර දෙකක් විතර වගේ එකතු කරගන්න පුළුවන්. ඕට්ස් ප්‍රමාණය වැඩි නම්. ඒත් ගෙදර අද බිත්තර තිබුණේ නැති නිසා මම එකයි එකතු කරගත්තේ. බිත්තරයක් මේ විදිහට අපි වෙනම බෝල් එකකට දාලා ඒකට එකතු කරගත්තා වැනිලා ටිකක්, කුරුඳු කුඩු ටිකක්, ඒත් එක්කම පීනට් බටර් ටිකක්. මේවා අමතර දේවල් ඕගලන්ට පීනට් බටර් එහෙම නැතිනම් එකතු කරගන්න නැතුව බිත්තරේ විතරක් එකතු කරගෙන හදාගන්න පුළුවන් ඕට්ස් වලට. ඉතින් මම මේකට එකතු කරගත්ත ආයම වැනිලා වගේම
low fat milk ටිකක්. ඔයගලන්ට milk නැතිනම් ඔයගලන්ට පුළුවන් වතුරෙන් හදන්න. මම සමහර දවස්වල වතුරත් එකතු කරගන්නවා. ඒක එකතු කරගන්නකොට ඔයගලන්ට අවශ්‍ය quantity එක බලලා එකතු කරගන්න. oats එකතු කරගන්න ප්‍රමාණයටම වතුර හරි කිරි හරි එකතු කරගත්තාම ඔයගලන්ට බැටර් එක හොඳට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් peanut butter වගේ දේවල් අමතරව තියෙනවා නම් පාවිච්චි කරන්න. මේ විදිහේ ෆෑන් එකට ඔයගලන්ට හදාගත්ත බැටර් එක දාලා දෙපැත්ත දාලා ඉක්මනින්ම රසම රස soft pancakes ටිකක් හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් මේ මම තවත් හදාගත්ත ඩිනර් එකක්. මේකත් හරිම ලේසියෙන් chicken drumstick ටික එකතු කරලා තමයි පහසෙම ගන්න පුළුවන් low calorie vegetables ටිකක් ගන්න. මම ගත්තේම ගන්න ඕනේ නැහැ. ඉතින් grill කරලා හදාගෙන තියෙන්නේ. මම බලමු chicken එක කොහොමද marinate කරගන්නේ කියලා. මම marinate කරගත්තේ Greek yogurt ටිකක් chicken එකට එකතු කරගත්තා. ඔයගොල්ලන්ට Greek yogurt නැතිනම් මම අර කලින් කිව්වා වගේ මුදෝපු කිරි කර්ඩ් උනත් එකතු කරගන්න පුළුවන්. normal yogurt උනත්. ඉතින් මම මේක ටිකක් රසට එන්න ඕන නිසා මම ටිකක් මේ සැරට ගන්න කැමති කෙනෙක්. කැරි මිරිස්ටර් එකතු කරගත්තා. ඒ වගේම curry powder ටිකත් එකතු කරගත්තා. ඔයගොල්ලන්ට අවශ්‍ය නැතිනම් මේ දේවල් එකතු කරගන්නේ නැතුව ඔයගලන්ට කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. මම curry powder ටිකක් ගත්තේ broccoli, tomato, carrot ටිකක්, onion ටිකකට එකතු කරගෙන මික්ස් කරගත්තා. ඒ වගේම chicken එකට මම lemon ටිකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක අපි හැමෝගෙම කැමැත්ත අනුව එකතු කරගන්න පුළුවන්. අපේ කැමැත්ත වෙනස් වෙනවානේ. ඉතින් healthy විදිහට හැදෙන්න ඕන lemon ටිකක් මම vegetables ටිකටත් එකතු කරගත්තා. pink salt එකනොත් ටිකක් එකතු කරගත්තා. chicken එකට වගේම vegetable එකට. මගේ pink salt එක ඉවර වෙලා අලුත් එකක් ගන්න ඕනේ. pink salt නැති වුණත් normal salt එකකින් ගන්නවා නම් ටිකක් හරි එකතු කරගන්න. මම මේක හදාගන්නේ තද air fry එකේ. ඉතින් olive oil ටිකක් mix කරගන්න. ඔයාලා දන්නවද ළමයි? සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයක් chicken කියලා ගමු example එකට boil කරලා ගන්නවටත් වැඩිය pan fry කරනවටත් වැඩිය air fry කරනකොට එන කැලරි ප්‍රමාණය අඩුයි. ඉතින් ඕගොල්ලන්ට air fry එකක් නැතිනම් boil කරලා හරි pan fry හරි කරන්න පුළුවන්. ඉතින් air fry එකක් තියෙන කෙනෙක්ට මම කිව්වේ මමත් මේක ටිකක් හොයලා බලලා තමයි දැනගත්තේ. air fry කරනකොට අපිට අඩු කැලරි ප්‍රමාණයක් තමයි ශරීරයට ගන්න පුළුවන් එන්නේ. ඉතින් ඒ නිසා air fry එකක් තියෙනවා නම් වැඩි වැඩක් ගන්න try කරන්න. අද ඉඳලා හරි air fry එකෙන් ළමයි healthy විදිහට කන්න කැමති ඔයාලා. ඉතින් අර chicken එකේ තිබෙන gravy ටික මම එකතු කරගත්තා මගේ vegetables ටිකටත්. මොකද ඒකේ curd එහෙම mix කරලා තියෙන රස නිසා. ඉතින් vegetables ටිකත් මම chicken එකත් එක්කම එකතු කරගත්තා. ඕගලන්ට පුළුවන් ඇත්තටම chicken එක ටිකක් air fry වුණාට පස්සේ දෙපැත්ත මාරු කරලා පස්සේ vegetables ටික එකතු කරගන්න. මොකද vegetables ටක් ගාලා fry වෙනවනේ. ඒ නිසා. ඉතින් මම මෙතනදී මුලින්ම එකතු කරගත්තා. මට අවසානයේ කරන්න උනා ඒ නිසා chicken එක ටිකක් air fry වෙච්ච ගමන් vegetable එක එළියට අරගෙන air fry එකෙන් මේ ටික වෙන් කරගන්න. ඒ නිසා ඔයගොල්ලෝ ඒ වැඩේ කරන්න එපා. chicken ටික හොඳට air fry එකේ දාලා marinate කියන්නේ fry වුණාට පස්සේ ඔයගොල්ලෝ vegetables ටික එකතු කරගත්තා නම් ඔයගලන්ට ඒක පහසුයි කියලා මම හිතනවා. ඒක මට උන වරදක් නිසා මම ඔයගලන්ට කිව්වේ. temperature එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් chicken fry කරන temperature එකටම දාලා හදාගන්න පුළුවන්. ඉතින් මම ඊට අමතරව green apple ටිකුත් එකතු කරගෙන cucumber slice ටිකුත් කපාගෙන එකතු කරගත්තා මගේ meal එකට. මේක මම ගත්තේ dinner එකට. හරිම රසයි. ඔයගලන්ට පුළුවන් ටිකක් තව රස වැඩි කරගන්න lemon juice ටිකක් උඩින් දාගන්න. ඒකට තවත් රසයිනේ ළමයි. ඉතින් මේ වගේ easy quick recipes ඔයගලන්ට පුළුවන් dinner එකට try කරන්න. dinner recipes ඉල්ලා comment කරපුවාට මේ විදිහට මම recipe එකත් එක්ක මම තලි පිටි ගාලා හදාගන්න වෙලාවක තමයි ඔයගොල්ලොත් එක්ක share කරගත්තේ. ඉතින් ඔයාලා දන්නා බබාලා දෙන්නෙක්ගේ වැඩත් එක්ක මම මේ දේවල් හැමදේම කරන්නේ ළමයි. ඉතින් මේ මම හදාගත්ත තවත් dinner එකක්. dinner recipe එකක්. මේක salad එකක්. හරිම රසයි. ඔයගොල්ලෝ මම කලින් videos වල පෙන්නලා තියෙනවා. මම හදනවා corn mix කරලා salads. ඉතින් මම මේකේ මේ cucumber, green apple ටිකක්, lettuce ටිකක් තමයි චූටියට කපලා අරන් තියෙන්නේ. sweet corns. ඉතින් මේ විදිහට ඔයගලන්ට ගන්න තියෙනවා අනිවාර්යයෙන්ම බලන්න. සුපර් මාකට්ස් වල ඇති. මේක හරිම රසයි frozen එකට වැඩිය. මේක ඇතුලේ තියෙන්නේ තනිකරම sweet corn එක මාරම රසයි. හරිම fresh ඇත්තටම. මේක ඔයගලන්ට සම්පූර්ණයෙන් එකතු කරගත්තේ නැති වුණත් ඉතුරු ටික fridge එකේ දාලා normal chill එකේ දාලා ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම ටිකක් වැඩිපුර එකතු කරගත්තා corn ටිකක්. ඒත් එක්කම මම ටිකක් spicy කන්න කැමති නිසා කැලි මිරිස් ටික එකතු කරගත්තා. මිරිස් කුඩු උනත් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. ලුණු ටිකක්, දෙහි ටිකක්, ගම් මිරිස් ටික එකතු කරලා මේ සලාඩ් එක රස කරගන්න පුළුවන්. මේක මාරම රසයි ළමයි. try කරලා බලන්න. sweet corns දාලා. ඉතින් මෙහෙමයි මේ recipes මම එකතු කරගත්තේ. මම try කරපුවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් මේවා බලලා මට දොස් කියන්න එපා. මේවා හදන්න අපිට විදියක් නැහැ නේ කියලා. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක share කරගෙන තිනවා. මේවම නෙමේ diet කරනකොට ඔයගොල්ලන්ට
ගන්න පුළුවන් කෑම වර්ග මොනවාද? දැන් ෆුඩ්ස් ගත්තාම ඇපල් ගන්න ටිකක් ගණන් වැඩි ලංකාවේ මේ දවස්වල. ඒ නිසා ඇපල්ම නෙමෙයි මොනවාද ලෝ කැලරි තියෙන පළතුරු වර්ග. මොනවාද ලෝ කැලරි තියෙන එළවලු වර්ග. ඒ හැමදේම ඕගොල්ලොත් එක්ක බ්ලොග්ස් වල ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒව අනිවාර්යෙන් බලන්න. ලොකු වේදන් දරන්න නැතුව අපිට ඩයට් කරන්න පුළුවන් හෙල්දි විදිහට. නේද? විතර කියන්නේ අපිට ඩයට් වලට ගන්න පුළුවන් හොඳම එක්සැම්පල් එකක්. ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් බලන්න බ්ලොග්ස් අනිවාර්යෙන් මුල ඉඳලා. ඉතින් ඒ විදිහට මම හදාගත්ත මගේ සලාඩ් එක. මම අද සලාඩ් ඩ්‍රෙසින් එකේ විදිහට ප්‍රොමකමිනේට් සිරප් එක පාවිච්චි කරා. ඒක මාරම රසයි. ඔයගොල්ලෝ බලන්න සුපර් මාකට්ස් වල ඇති ගන්න. ඉතින් මේ තවත් බ්‍රෙක්ෆාස්ට් එකක් ඇත්තට මේක න ග්‍රීන් ඇපල් ටිකක් කපලා අරගෙන ඒ වගේම බිත්තර දෙකක් එකක් ඔයාලා දන්නා මම කාමදෙත් එක්ක අනිත් එක කාමදේ නැතුව තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම සාමාන්‍යයෙන් තඹ බිත්තර කන්න අකමැති කෙනෙක්. ඒ නිසා මම ලුණු අමුමිරිස් ඒත් එක්කම ලුණු ටිකක් ගම්මිරිස් ටික එකතු කරලා පොඩි සලාඩ් එකකුත් එකතු කරගත්තා බිත්තර උඩින්. ඉතින් මේ විදිහට කෑම අරගෙන බලමු මම ආසම දවසේ මගේ බර බලන දවසේ මේ සතිය අවසානයේ මගේ බර කොහමද කියලා. කිලෝ 54යි ග්‍රෑම් 550යි. මාරම සතුටුයි මම මේ හැම දෙයක්ම කරන්නේ හෙල්දි විදිහට කෑම අරගෙන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ගමන්. ඉතින් ගන්න තියෙන දෙයක් තියෙනවා නම් ටිප්ස් ගන්න මගේ. එහෙනම් තවත් ලස්සන බ්ලොග් එකක් අරන් ඉක්මනින් මෙන්නම්. ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. අපි හැමෝම එකට එකතු වෙලා අපේ පාර හෙල්දි විදිහට හරි කරගමු. එහෙනම් ගිහින් එන්න සතුටින් පරිස්සමින් ඉන්න.